හොඳයි. අයබෝන්. ඉතින් අද අපි එකතු වෙන්නේ ඔන්න සංස්ථාවික සමාගම් වලට එනකන් සාකච්ඡා කරලා ඉවර කරලා. ඒතර මම අන්තිමට කිව්වා අපි ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයේ අපි වර්ගීකරණය කරන ක්‍රම තුනක් ඉගෙන ගත්තා නේද? එකක් තමයි ව්‍යාපාරයේ අරමුණ. ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත්. එතකොට අපි දැන් මේ වෙනකන් කතා කරේ මොනවද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ඒ කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාවික සමාගම් කියන ඔක්කොම ලාභ අරමුණු කරගත් ව්‍යාපාර මොන අංශයේද? පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර තමයි අපි සාකච්ඡා කරේ. අමතක නම් දැම්ම ගිහිල්ලා වීඩියෝ එක පෝස් කරලා ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කියන කොටස ආයෙ මතක් කරගන්න ටියුට් එක. හරි? එතකොට ඔන්න අපි පෞද්ගලිකාංශයේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර වර්ග තුන සාකච්ඡා කරා. දැන් අපි කතා කරන්නේ මොකද්ද? පෞද්ගලිකාංශයේ ලාභ අරමුණු කර නොගත්. එහෙම නැත්නම් අපි තවත් නමක් කියව මේකට. සමාජ සුබ සාධන අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන ගැන තමයි මොන අංශයේද? පෞද්ගලිකාංශය. හිමිකාරීත්වය අනුව පෞද්ගලිකාංශයේ අරමුණ අනුව සමාජ සුබ සාධන අරමුණු කරගත් නැත්නම් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට පෞද්ගලිකාංශයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සම්පකාර සමිති, අනිත් එක තමයි සමිති සංවිධාන. නැත්නම් අපි ගමේ දකින්න සමිති සංවිධාන. හරි. මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ සම්පකාර සමිති. මේකට අපි ලොකු වෙලාවක් ගන්න ඕනේ. සම්පකාර සමිතියක් කියලා කියන්නේ මොකද්ද? පොදු අරමුණක් වෙනුවෙන් නැත්නම් සමාජ සුබ සාධන අරමුණක් වෙනුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් විසින් පිහිටුවා ගන්නා ලබන සමිති සංවිධානයකට අපි කියනවා සම්පකාර සමිතියක් කියලා. ඒතර මේකේ විශේෂත්වය තමයි මේකට බලපාන නීතියක් තියෙනවා. මොකද්ද? සම්පකාර සමිති වලට බලපාන දැන් අපි හවුල් ව්‍යාපාර වලට බලපාන නීතිය ඉගෙන ගත්තා. මොකද්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. සංස්ථාපිත සමාගම් වලට බලපාන නීතිය අපි ඉගෙන ගත්තා. 2007 අංක 7 දරන සමාගම් පනත. ඒ වගේ සම්පකාර සමිති වලට බලපාන නීතිය තමයි 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත. එතකොට මේ සම්පකාර සමිති පනත යටතේ තමයි සමුපකාර ආරම්භ කරන්නේ. එතකොට මේ සමුපකාර කියන දේවල් පසුගිය කාලේ කියන්නේ ඔයාලගේ වැඩිහිටියන් පුංචි කාලේ වගේ ගත්තාම ලංකාවේ ගොඩාක් හැමතැනකම තිබ්බ දෙකක්. සම්පකාරයෙන් තමයි බඩු ටික ගන්න, සම්පකාරයෙන් තමයි පොල් දෙන්නේ, සම්පකාරයෙන් තමයි හාල් ටික දෙන්නේ. මේ වගේ පාංගෙඩිය දෙන්නේ සම්පකාරයෙන්. මේ වගේ මේ සම්පකාර සංවිධාන වලින් තමයි බොහොමයක් මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරලා ඒ සමාජ සුබ සාධන අරමුණ ඉටු කරේ. එතකොට සම්පකාර සමිතියක විශේෂත්වය තමයි සියමු පොදු අරමුණක් තියෙන පිරිසක් තමයි එකතු වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගොවිතැන් කරන ගමක් ගත්තොත් එහෙම ගමේ ඉන්න ගොවියෝ ටික එකතු වෙලා සම්පකාර සමිතියක් පිහිටව ගන්නවා. ඒ පිහිටව ගන්නේ මොකක් අරමුණු කරගෙන? තමන්ගේ වී අස්වැන්න අලෙවි කරන්න. එතකොට ගොවිතැන් කටයුතු කරද්දී අවශ්‍ය කරන පොහොර ටික ලබා ගන්න. ඒකට අවශ්‍ය කරන උපකරණ ටික ලබා ගන්න. එතකොට මේ සම්පකාර සමිතිය ගොවි සමිතියක් ගත්තොත් ඒක සම්පකාර ගොවි සමිතියක් ගත්තොත් ගොවියන් වෙනුවෙන් පිටවගත් සම්පකාර සමිතියක් ගත්තොත් එහෙම ගොවියන්ට පුළුවන් වෙනවා මේ සම්පකාර සමිතියේ ගොඩනැගිල්ලට ඇවිල්ලා තමන්ගේ වී ගොවින්න වී ටික අලෙවි කරගන්න. එළවලු ගොවින්න තමන්ගේ එළවලු ටික අලෙවි කරගන්න. ඒ කියන්නේ හරියට අර පොලක් වගේ හදනවා. ගමේ ඉන්න එළවලු ගොවියෝ ටික ඔක්කොම ඇවිල්ලා සම්පකාර සමිතියට අදාළ ගොඩනැගිල්ලේ පොල වගේ දාගෙන තමන්ගේ එළවලු ටික අලෙවි කරනවා. එතකොට ගමේම අය එනවා මෙතෙන්ට ගමේ එළවලු ටික අරගන්න. එතකොට ගොවීන්ට හොඳ වෙළඳපොලක් හැදෙනවා. ගමේම අය දැනගන්නවා මෙතන සම්පකාර ගොඩනැගිල්ලේ මෙන්න මේ එළවලු ටික අලෙවි කරනවා. ඉතින් අපි එතනට ගියොත් එහෙම අපිට ගමේ එළවලු මේ මාකට් එකට ගිහිල්ලා ගන්නවට වඩා සුපර් මාකට් එකට ගිහිල්ලා ගන්නවට වඩා අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. එළවලු වගා කරන ගොවීන් උදානවා හරි. මෙතෙන්ට වෙළඳපොළට මේ සම්පකාර සමිතියට ගමේ කට්ටිය එනවා එළවලු ගන්නවා. එතකොට අපිටත් ඉබේටම වෙළඳපොළක් ඇති වෙනවා. අපිට ගොඩාක් ටවුන් ගාන ගිහිල්ලා රස්සියාදු වෙන්න අවශ්‍ය නැහැ. ගමේ එළවලු ටික ගමේම අලෙවි කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? පාර්ශ්ව දෙකක අරමුණු ඉෂ්ට වෙනවා. ගමේ ඉන්න එළවලු ගොවීන්ට තමන්ගේ අස්වැන්න ගුණ ගන්න අවස්ථාව ලැබෙනවා. ගමේ ඉන්න සාමාන්‍ය ගම්වැසියන්ට ලොකු මිලක් දීලා සුපර් මාකට් වලින් බඩු ගන්නවා වෙනකොට ගමේ එළවලු ටික අඩු මුදලකට ගම ඇතුළෙම ගන්න පුළුවන් වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ මෙතන? සමාජ සුබ සාධන අරමුණක් තමයි ඉෂ්ට වෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා මම කිව්වා වගේ අවශ්‍ය වෙලාවට පොහොර ටික රජයෙන් අරගන්න, අවශ්‍ය කරන උපකරණ ටික රජයෙන් ලබා ගන්න, ගොවිතැන්පත් කරන්න මේ දේවල් වලට තනියම ගොවියෙක් විදියට යනවට වඩා ගොවි සමිතියක් විදියට ගියාම සම්පකාර සමිතියක් විදියට ගියාම පිළිගැනීම වැඩි. එතකොට වැඩි බලයක් අයිති වෙනවා. එතකොට දැන් අපි මේ දවස්වල මේ ටීවී එකෙත් දකිනවා නේද? එක එක දීවර සමිති වලින් කතා කරනවා, ටීවී එකේ ගොඩක් තියෙන ප්‍රශ්න කියලා ගොවි සමිතිය වලින් කතා කරනවා. එතකොට මේම පිරිසක් විදියට එකතු වුණාම එයාලට තියෙන බලය වැඩි. එතකොට මේ විදියට තමයි මේ සමුකාර සමිති ආරම්භ වෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතාවයක් සපුරා ගන්න. නැත්නම් තමන්ගේ සුබ සාධන අරමුණක් පිටු කර ගන්න තමයි මේවා ආරම්භ වෙන්නේ. එතකොට අර අපි සංස්ථාපිත සමාගම ගැන කතා කරද්දී අපි කිව්වා සංස්ථාපිත සමාගම කොටස් නිකුත් කරන්නේ එක කොටසකට එක ඡන්ද බලය ගානේ වැඩිපුර කොටස් තියෙන අයට වැඩිපුර ඡන්ද බලයක් ලැබෙනවා නේ. පේයන්ටයි මෙතින්ටයි කොටස් 2000ක් තිබෙන නිසා ඒ දෙන්නට ඡන්ද 2000ක් ලැබෙනවා. අනිත් කොටස් කරුවන් ඡන්ද 1000 ගානේ තිබෙන හින්දා
කොටස් 10 ගාන තිබෙන්න ඡන්ද 1000ක් ලැබුණා. හැබැයි මේ සම්පකාර සමිතියකදී ඡන්ද බලයක් හිමි වෙනවා. හැබැයි කොටස් නිකුත් කිරීමක් කියලා දෙයක් නැහැ. මේවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. මේවා දෙන්නේ සමාජිකත්වයක්. සම්පකාර සමිතියේ සමාජිකෙක් බවට ඔයාටපත් වෙන්න පුළුවන්. ඔය ආදාළ ප්‍රදේශයේ ගොවියෙක්. ගොවි මහත්තයෙක්. හරිද? එතකොට දීවර කර්මාන්තයේ දෙන අය දීවරයන්ට අදාළ සම්පකාර සමිතියක් පිහිටව ගන්න පුළුවන්. තමන්ගේ මාළු ඇස්සන්න අලෙවි කරගන්න දීවර කර්මාන්තයට අවශ්‍ය කරන උපකරණ ටික ලබා ගන්න, රජයෙන් අවශ්‍ය කරන සහන ඉල්ල ගන්න දීවර සමිතියක් පිහිටව ගන්න පුළුවන්. එතකොට ඔයා අදාළ ප්‍රදේශයේ දීවරෙන් නම් ඔයාට අයිතිය ලැබෙනවා ඒ අදාළ ප්‍රදේශයේ දීවර සම්පකාර සමිතියට සම්බන්ධ වෙන්න. මේ වගේ හැමෝටම ඒ අදාළ සම්පකාර සමිතියේ සමාජිකත්වයේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා සහ ඒ සමාජිකත්වයේ ගන්න හැම සමාජිකයක්ම එක ඡන්දය ගන්න හිමි වෙනවා. එතකොට අර සංස්ථාපිත සමාගමක කොටස් ගන්නට අනුව ඡන්ද ගන්න වැඩි වෙනවා නේ. වැඩිපුර මෙදී ගත්ත රෙයාටයි මෙතින්ටයි කොටස් මේ ඡන්ද 2000ක් ලැබුණා. කොටස් අඩුවෙන් ගත්ත අනිත් හවුල් මේ කොටස් කරුවන් හතර දෙනාට ඡන්ද 1000 ගානේ ලැබුණා. හැබැයි මෙතන කොටස් නිකුත් කිරීමක් නෑ. සමාජිකත්වයක් ලැබෙනවා. ඔයා සමාජික අර මේ ඇප්ලිකේෂන් එක පුරවලා අදාළ සම්පකාර සමිතියේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඒ සමාජික ගාස්තුව ගෙවලා. ඒතකොට සම්පකාර සමිතියක අරමුදල වෙන්නේ මොකක්ද? සමාජික ගාස්තුව. එතකොට හැම සමාජිකයටම එක ඡන්දය ගන්න හිමි වෙනවා. මේකට අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ඇයි? දැන් ලංකාවේ ඔයාගේ වැඩිහිටියෝ මොකද කරන්නේ? ඡන්දේ තියෙන දවසට තමන්ගේ ඡන්දේ පාවිච්චි කරනවා. එක ඡන්දයෙන් පාවිච්චි කරන්නේ හැම රටකම පුරවැසියට අවුරුදු 18ට වැඩි නම් හැම ශ්‍රී ලාංකිකයෙකුටම එක ඡන්ද බලය ගන්න හිමි වෙනවා. එක්කෙනෙක්ට ඡන්ද 5ක් තියෙනවා, අනිත් එක්කෙනාට ඡන්ද 2යි, තව එක්කෙනෙක්ට ඡන්ද 10යි තියෙනවා. එහෙම නැහැ. හැම පුද්ගලයා ජනාධිපතිගේ ඉඳලා ඊටම දිලිඳු පුද්ගලයා වෙනකම් බලයෙන් අඩුම පුද්ගලයා දක්වා හැමෝටම තියෙන එක ඡන්දයක් තමයි. මේකට අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදී. හැමෝටම සමාන අයිතියක් තියෙනවා. මේ සමපකාරක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තමයි තියෙන්නේ. ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදාළ ප්‍රදේශයේ තමන්ට අවශ්‍ය කරන සේවය සම්පකාර සමිතියෙන් ගොවීන්ට නම් සේවය සපයන්න තමනුත් ගොවියෙක් නම් ඒ සම්පකාර සමිතියේ සමාජිකත්වය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හැම සමාජිකයටම මොකක් ලැබෙනවද? එක ඡන්ද බලයක් ලැබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන එක විශේෂ ලක්ෂණයක් සම්පකාර සමිතියක තියෙන. මොකද්ද? විභාග දෙවොත් එimhe සම්පකාර සමිතියක ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ කියලා ගත්තොත් ඒ කියන්නේ තමන්ට සමාජිකත්වයේ විවුර්තව සමාජිකත්වයේ ගැනීමේ හැකියාව තියෙනවා. තමන්ට ඒ සම්පකාර සමිතිය ගැන පේනවනම් එහෙම සමාජිකත්වයේ ගන්න හැම සමාජිකයෙක්ටම එක ඡන්ද බලය ගන්න හිමි වෙනවා. ඒ නිසා සම්පකාර සමිතිය කැමැතිසෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වෙන්නේ. එතකොට හැමෝටම පොදු අයිතියක් තියෙනවා. මේ සම්පකාර සමිතියේ තමන්ගේ සුබ සාධන අනුමුණක් ඉටු කර ගැනීම සඳහා පොදු අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා තමයි මේ සම්පකාර සමිතියක් පිහිටව ගන්න. මේ සම්පකාර සමිතිය වලට අදාළ කරන රටේ නීතිය වෙන්නේ 1972 අංක 5 ගන්න සම්පකාර සමිතිය. එතකොට සම්පකාර සමිතියකට ලැබෙන අරමුදල වෙන්නේ මොකද්ද? අර සමාජිකයන් සමාජිකත්වයේ ගණෙද්දී ලබා ගන්නා අරමුදල නැත්නම් වාර්ෂිකව මේ සමාජිකත්වයේ අලුත් කරද්දී ලැබෙන මුදල තමයි සමාජික අරමුදල වෙන්නේ. ඉතින් සම්පකාර සමිතියකට ලොකු මුදල් එකතු කර ගැනීම හැකියාව නැහැ. ඒක අවශ්‍යයක් වෙනවා. හැබැයි අර සමන්ගේ පොදු අරමුණක් ඉටු කරගන්න. දැන් මම අර පැහැදිලි කළා වගේ එළවලු ගොවියන්ට තමන්ගේ එළවලු ටික විකුණ ගන්න බැරුව අසරණ වීම වළක්වා ගන්න අන්න සම්පකාර සමිතියක් විදියට ගොවීන් විසින් සම්පකාර සමිතියක් පිටව ගත්තාම එතෙන්ට වෙළඳපොළක් කරලා එතෙන්ට ගමේ මිනිස්සු ගෙන්නලා අර එළවලු ටික අලෙවි කර ගන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලන්ට පොහොර අවශ්‍ය වෙනකොට අනෙකුත් උපකරණ අවශ්‍ය වෙනකොට මේ සම්පකාර සමිතිය හරහා ඒ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේ වගේ පොදු අවශ්‍යතාවයක් ඉටු කරගන්න තමයි සම්පකාර සමිතියක් ආරම්භ වෙන්නේ. එතකොට ටියුට් එක ලියා ගන්න. සම්පකාර සමිතියක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ස්වාධීන සංවිධානයකි. එතකොට ඒකට කවුරුවත් ඇවිල්ලා රජයෙන් බලපෑම් කරන්නේ එහෙම නැහැ. ඒ අදාළ ප්‍රදේශයේ ගොවීන් ටික එකතු වෙනවා නම් ඒ ගොවීන්ගෙන් කෙනෙක්ව පත් කර ගන්නවා සභාපති විදියට, තව කෙනෙක්ව පත් කර ගන්නවා ලේකම් විදියට. ඒවට ඡන්ද බලය ලැබෙන්නේ අර හැමෝටම එක ඡන්දය ගන්න. එතකොට වැඩිම ඡන්දය ගන්න කෙනා සභාපති වෙනවා. ඊට පස්සේ තවත් ඡන්දයක් තියලා ලේකම් කෙනෙක් පත් කර ගන්නවා. එතකොට තමන්ගේම කලමනාකාරීත්වයක් තමයි පත් කරගන්නේ. එක සමාජිකයෙක් ලැබෙන එක ඡන්දය පාවිච්චි කරනවා. තවද ඒ ස්වේච්ඡාවෙන් එකට එකතු වී සාමූහික අයිතියක් උත් විඳින පුද්ගල කණ්ඩායම. කට්ටිය තම තමන්ගේ එකතු වීමකින් තමයි කවුරුත් ඇවිල්ලා බලපෑම් කරන්නේ. ඔයගොල්ලෝ කිව්ව සම්පකාරයක් හදාගන්න. අර ගොවීන් ටික ඉන්නවනේ ගොවීන් ටික හිතනවා. හරි අපි එකතු වෙලා අපේ අරමුණ වෙන්නේ මොකද්ද? අපේ ගොවිතැන් කටයුතු හොඳින් කරගෙන යනවා. ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න. සාමූහික අයිතියක් උත් විඳින්න. ගොවීන් වශයෙන් අපි හැමෝම අයිතියක් උත් විඳිනවා. මේ විදිහට සම්පකාරයක් ආරම්භ කරලා අපේ පුද්ගල කණ්ඩායම නැත්නම් මේ ගොවීන් කියන කණ්ඩායමේ පොදු අවශ්‍යතාවය තමන්ගේ ගොවිතැන් කටයුතු හොඳට කරන්න. ගොවිතැන් කටයුතු හොඳ කරනවා කියවම අස්වැන්න අලෙවි කර ගැනීම වගේම ගොවිතැන් කටයුතු කරගෙන යද්දී අපි කියපුවා අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට
පොර ටික ගන්න එක, අවශ්‍ය වෙලාවට උපකරණ ටික ගන්න එක, ඒ ප්‍රදේශයේ වැවක් තියෙනවා නම් අවශ්‍ය වෙලාවට වැඩෙන් අරලා වතුර ටික ගන්න එක. මේ වගේ පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා තමයි සම්පකාර සමිතියක් පිටව ගන්න. එතකොට මේක සමාජ සුබ සාධන අරමුණකින් තමයි. එතකොට ගොවීන් ගත්තොත් ගොවියන්ගේ සුබ සාධනයේ විදසා. එතකොට දීවරය ගත්තොත් දීවරයන්ගේ සුබ සාධනයේ විදසා. මේ වගේ විවිධ කණ්ඩායම් වල පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වෙන ආයතනයකට අපි කියනවා සම්පකාර සමිතියක්. මේ ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වෙනවා කියන එක තමයි විශේෂම ලක්ෂණය වෙන්නේ. එතකොට ඒකෙන් තමන්ගේ පොදු අරමුණක් ඉටු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. හරි වීඩියෝ එක පෝස් කරලා ලියන්න. ලියලා ඉවරලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවට පස්සේ ආයි පාරක් ටියුට් එක හොඳට කියවන්න. ටියුට් එක වහලා තනියම ලියන්න ඕනේ මේ පාඩම් කරක මේ දැන් ඉගෙන ගත්ත දේවල් ටික. ඒක තමයි මතකයේ හොඳට රැඳෙන්නේ. පොඩ්ඩක්වත් කම්මැලිකම ඉතින් මතක ඇති කරගන්න නැතුව හොඳින් අහගෙන ඉන්නවා. හරි. අවම වශයෙන් සමාජිකයන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අන්න වැදගත් ලක්ෂණය. සම්පකාරය ආරම්භ කරන්න සමාජිකයෝ කීයක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා. කවුල් ව්‍යාපාරික නම් අවම සමාජිකයෝ කීයක් ඉන්නවනේ? දෙන්නේ. උපරිම සමාජිකයෝ 20යි. සම්පකාරික උපරිම සීමාවක් නෑ. හැබැයි අවම වශයෙන් සමාජිකයෝ 10 දෙනෙක්වත් ඉන්නවා. ඒ කියන්නේ නැත්තම් ගොවියෝ දෙන්නේ තුන්නෙක් එකතුලා සම්පකාරයක් පිළිහිටව ගත්තට අර අපි කියපු බලය ලැබෙන්නේ නැහැ නේ. ඒගොල්ලන්ට ඒ ශක්තිය ලැබෙන්නේ නැහැ. ලොකු පිරිසක් එකතු වුණාම තමයි එතෙන්ටත් එතකොට එළවලු ගොවියෝ කිව්වහම විවිධ වර්ගයේ එළවලු වගා කරන ගොවියෝ ඉන්නවා. කැරට් වගා කරන අය ඉන්නවා, බීට් වගා කරන අය ඉන්නවා, අල වගා කරන අය ඉන්නවා, පාතර දබල වගා කරන අය ඉන්නවා, බෝචි වගා කරන අය ඉන්නවා. ඊට පස්සේ පුරාණ මෙනේදි තල වගා කරන අය ඉන්නවා. එතකොට මේ වගේ ගොවීන් කීප දෙනෙක් එකතු වෙලා ඒ සම්පකාර සමිතිය පිහිටව ගත්තාම තමයි ගම්මැසි වුණත් එන්නේ. මෙතන ගොවියෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා මේ සම්පකාරයේ මේ බාණ්ඩ ටික අලෙවි කරනවා. එතන ගොවියෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා රජයෙන් දෙයක් ඉල්ලුවාම තමයි රජේ වුණත් අවධානය අරගෙන ඒක අහලා ඒකට වැඩක් වෙන්නේ. එනවා සම්පකාරයක් පිටවක් ගද්දී සැලකිය යුතු සමාජික ප්‍රමාණයක් ඉන්න ඕනේ. එතකොට අවම වශයෙන් සමාජිකව 10 දෙනෙක්වත් සම්පකාර සමිතියක ඉන්න ඕනේ. 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සම්පකාර සමිතියක් ආරම්භ කළ හැකි. අතට ඒක හොඳට මතක තියාගන්න. ප්‍රධාන වශයෙන් සමාජික අරමුදලින් ප්‍රාග්ධනයේ සැපීම සිද්ධ වෙනවා. මම පැහැදිලිව කිව්වනේ. ඒතකොට සමාජිකත්වයේ ලබා ගන්න ගෙවන අරමුදල අවුරුද්දක් ගන්න සමාජිකත්වයේ අලුත් කාර්ය ගෙවන අරමුදල තමයි සම්පකාර සමිතියක අරමුදල් විදියට යන්නේ. ඒතකොට මේකට බලපාන නීතිය තමයි 1972 අංක 5 දන්න සම්පකාර සමිති පනත. ඒ යටතේ තමයි සම්පකාර සමිතියක් ලියාපදිංචි කළ යුතු වන්නේ. ඒතකොට ඒකට උදාහරණ තමයි ලංකාවේ දකින්න වෙන ප්‍රධාන සම්පකාර සමිති තමයි ශ්‍රී ලංකා විවිධ සේවා සම්පකාර සමිතිය, ශ්‍රී ලංකා පොල් නිපදවන්නගේ සම්පකාර සමිතිය, සම්පකාර ණය දෙන සමිතිය, මේ වගේ සම්පකාර සමිති සංවිධාන ලංකාවේ දැක ගන්න පුළුවන්. මේ උදාහරණ කීපයක් තියෙනවා. පල්ලේ අපි පිටුරටක් තියෙනවා නේ. පොල් නිපදවන්නගේ සම්පකාර සමිතිය කියන්නේ පොල් ආශ්‍රිත නැත්නම් පොල් වල තියෙන ගොවීන් නැත්නම් අයිතිකරුවන් එකතු වෙලා තමන්ගේ පොල් නිෂ්පාදන කටයුතු කරගෙන යන පොල් අලෙවි කරගන්න පිටුවගත් සම්පකාර සමිතිය තමයි පොල් නිපදවන්නගේ සම්පකාර සමිතිය කියන්නේ. ණය අවශ්‍යතාව සපුරා ගන්න ඕනේ එකතු වෙලා පිටවගත්ත සම්පකාර සමිතිය තමයි සම්පකාර ණය දෙන සමිතිය. අපි දන්න සනස කියලා කියන්නේ. මේ ඔක්කොම සම්පකාර සමිතිය තමයි. එතකොට මේවායේ ලක්ෂණ තමයි ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය, පොදු අවශ්‍යතාවක් අරමුණක් ඉටු කරගන්න, ගොවින්ගෙන් නම් ගොවිතැන් කටයුතු කරගන්න, දීවරයෙන් නම් දීවර කටයුතු කරගන්න, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, හැම සමාජිකයෙක්ටම එක ඡන්දය බැගින් හිමි වෙනවා. ඒ ඡන්දයෙන් තමයි සම්පකාර සමිතියේ සභාපති ලේකම්පත් කරගන්න. ඒ හැම සමාජිකයන්ටම සාමූහික අයිතියක් තියෙනවා. ඕනෑම කෙනෙක්ට Tamanට මේ සම්පකාර සමිතියේ ප්‍රදේශීය සම්පකාර සමිතිය ගැලපෙනවා නම් ඒ සමාජිකත්වයේ ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි කතා කරගෙන යනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවැත්ම. සෑම සමාජිකයෙකුගේම ඡන්දයෙන් සම්පකාර සමිතියේ පාලන කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීම හා බහුතරයේ කැමැත්ත මත තීරණ ගැනීමේ හැකියාව වෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සම්පකාර සමිතියේ තියෙනවා. හරියට රටේ ඡන්දයෙන් හැම පුද්ගලයන්ම වෙන එක ඡන්දයෙන් ඒ වගේ ඡන්ද ගොඩාක් එකතු වෙලා තමයි රටේ පාර්ලිමේන්තුවට යන 225 තීරණය වෙන්නේ. රටේ ජනාධිපතිවරයා තීරණය වෙන්නේ. ඒ වගේ තමයි සම්පකාර සමිතියේ හැම සමාජිකයෙකුටම එක ඡන්දය ගන්න ලැබෙනවා. ඒ ඡන්දයෙන් තමයි සම්පකාර සමිතියක පාලන කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන කල්පනාකරන මණ්ඩලයෙන් සභාපති ලේකම්වතුරු මණ්ඩලයෙන් සහ ඒ සම්පකාර සමිතියේ තීරණ ගැනීමේදී ඒ ඡන්ද බලය කියන එක හැමෝටම එක බැගින් ලැබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියනවා කියන එක සම්පකාර සමිතියක ප්‍රධාන ලක්ෂණය. විතර මම කිව්ව දේවල්ම තමයි තියෙන්නේ. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයේ ඕනෑම අයෙකුට තමාගේ කැමැත්තෙන් සමාජිකත්වයේ ලබා ගැනීමේ හා සමාජිකත්වයෙන් ඉවත් වීමේ හැකියාව තියෙනවා. කාටවත් නීති දාන්න බෑ, මේ අයට එන්න බෑ, මේ අයට විතරක් එන්න පුළුවන්. එහෙම දෙයක් නෑ. විවෘත සමාජිකත්වයක් තියෙනවා. ස්වේච්ඡාවෙන් හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. සමාජිකයන්ගේ සාමූහික අයිතියක් තියෙනවා. හැම සමාජිකයෙක්ටම පොදුවේ සමාජික විදියට අයිති තියෙනවා.
සම්පකාර සමිතියක අයිතිය සමාජිකයන් සතු වෙනවා. අතන ඒ සියලු වත්කම්ද සමාජිකයන් සියලු දෙනාට හිමි වෙනවා. අතන මම කිව්වා වගේ දැන් සම්පකාර සමිතියට ගොවිතැන් වලට දාලා උපකරණ තියෙන්න පුළුවන්. සමහර සම්පකාර සමිති වලට ගොවීන් බහුල වෙන්න සම්පකාර මේ පැතිවල තියෙන සම්පකාර සමිතියක ට්‍රැක්ටර් තියෙන්න පුළුවන්. ගොයම් කපන මැෂින් තියෙන්න පුළුවන්. ගොයම් පාගන මැෂින් තියෙන්න පුළුවන්. බී හුලම් කරන මැෂින් තියෙන්න පුළුවන්. ඒතකොට මේ හැම වත්කමක්ම සම්පකාර සමිතියට අයිති හැම එකම ඒ සමාජිකයට පොදුවේ අයිති. ඒතකොට පළවෙනි ගොවියගේ ගොයම් කපන දවසට අර ගොයම් කපන මැෂින් එක ඒ ගොවියගේ කුඹුරට අරගෙන යනවා. ඊළඟ ගොවියගේ ගොයම් කපන දවසට මේ මැෂින් එක අර පළවෙනි ගොවියගෙන් දෙවෙනි ගොවියගේ කුඹුරට අරන් යනවා. මේ වගේ ඒ තියෙන සියලුම වත්කම් ඒ හැම දෙයක්ම ඒ හැමෝටම අයිතියක් තියෙනවා. එක්කෙනෙක්ට සභාපතිට අයිති, ලේකම්ට අයිති කියන එකක් නැහැ. සම්පකාරයේ තියෙන සියලුම වත්කම් සියලුම සමාජිකයන්ට අයිති. ඒක තමයි සමාජිකයන්ගේ සාමූහික අයිතිය කියලා කියන්නේ. පොදු අවශ්‍යතා හාරමුණු වලින් යුක්ත වී සම්පකාර සංවිධානවල ප්‍රධානම අරමුණ වන්නේ තම සමාජිකයන්ගේ සුභසිද්ධියට උනම අපි කිව්වා එළවලු ගොවිය නම් එළවලු ටික හරි වෙලාවට අලෙවි කරගන්න හොඳ වෙළඳපොළක් හදලා දෙන එක ඒ සමාජිකයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කරන දෙයක්. ඒතකොට මේ ගොවීන්ට අවශ්‍ය කරන පොරො ටික වෙලාවට ගොවි උපකරණ ටික වෙලාවට ලබා දෙන ටික වතුර වෙලාවට ලබා දෙන ටික මේ වගේ ප්‍රධාන පොදු අරමුණු උදෙසා තමයි සම්පකාර සමිතියක් පවත්වා ගන්න. ඒ තුලින් ඒ ගොවි කණ්ඩායම් වලට නැත්නම් ඒ පුද්ගල කණ්ඩායම් වල මූලික අයිතිවාසිකම් ටික නැත්නම් සමාජීය අරමුණු ටික ඉටු වෙලා ඒගොල්ලන්ට පුද්ගලයන් විදිහට ජීවත් වෙන්න හොඳ වටපිටාවක් සැලසෙනවා. ගොවින්ට හොඳින් ගොවිතැන් කරලා අස්සල්ලා කරගත්තොත් මේගොල්ලන්ගේ සමාජ මට්ටමේ ඉහළ යන. ඒතකොට ඒක රටේ සමාජයේ අවශ්‍යතාවයක්. සෑම පුද්ගල කණ්ඩායමකම අවශ්‍යතා සපුරන එක. ඒතකොට ඒ වෙනුවෙන් තමයි සම්පකාර සමිති පිටවලා තියෙන්නේ. ඒ සම්පකාර සමිතිය වල වාසි තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන්නේ. අපි අර කියපු විදිහටම සෑම සමාජිකයෙක්ටම එක ඡන්දය බැගින් වෙනවා. ඒ සමාජිකයන්ගේ එක් ඡන්දය බැගින් ගත වෙලා තමයි ඡන්දයක් පවත්වලා අධ්‍යක්ෂ මණ්ඩලය පවත්වන්නේ තීන්දුව ගන්න මේ දේවල් සිද්ධ කරන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ. සමාජිකයන්ගේ සුභසිද්ධිය උදෙසා තමයි සම්පකාර සමිති ක්‍රියාත්මක වෙන්නේ. සම්පකාර සමිති පොදු අරමුණු මුල් කරගෙන පිටවන නිසා සෑම විටම ඒ සමාජ භවිකින්ම වෙන්නේ. සෑමට සාධාරණත්වයක් වෙන සංකල්ප අගය කරමින් කටයුතු කරනවා. එතන මම අර හැමදාම පන්ති කියනවා වගේ මේ වචන මේ විදිහට මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් අපි ඒ වාසි ටික මතක තියාගන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින එක වාසියක්. තද ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන්නේ. සමාජිකයන්ගේ සුභසිද්ධිය උදෙසා කටයුතු කරනවා නේ. ඒ පොදුවේ ගත් කල ඒ සම්පකාර සමිතියට අදාළ කරන සමාජික කොමිය නම් ඒගොල්ලන්ගේ අරමුණු ඉටු කරගන්න කටයුතු කරනවා. මේ විදිහට ඒ සම්පකාර සමිතියට අදාළ සමිති සංවිධානයේ ඉන්න සමාජිකයන්ගේ පොදු අරමුණු ඉටු කරගන්න සමාජ සුභ සාධන නිසා තමයි සම්පකාර සමිතිය කටයුතු කරන්නේ. රාජ්‍ය අනුග්‍රහය හිමි වෙන සම්පකාර සමිතියට ලොකු ගොවීන් පිරිසක් එකතු වෙනවා. නැත්නම් ලොකු සමාජික පිරිසක් එකතු වුණොත් ඒකට පිළිගැනීමක් ලැබෙනවා. එහෙම ලැබුණා තමයි රාජ්‍ය අනුග්‍රහය ලැබිලා අපේ කිව්වා. ගොවි උපකරණ වගේ දේවල් රජයෙන් උනත් ඒ සම්පකාර සමිතිය වලට බාර දෙනවා. ආර්ථික ප්‍රතිලාභ බෙදියා සම්පකාර සමිතියක ව්‍යාපාර කටයුතු වලින් උපයන ලබන අතිරික්තය විවිධ අයුරින් සමාජිකයන් අතර බෙදිලා යනවා. අන්න ඒක ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපි අර කියපු විදිහට සම්පකාර සමිතියේ ඉන්න ගොවීන් නම් ගොවීන් ටික එළවලු අලෙවි කරලා ඒකෙන් ලාභයක් ලැබුවොත් එහෙම ඒ මුදල ඒ සමාජිකයට ලැබෙනවා. ඒක කවුරුවත් තියාගන්න, ඒකට බද්දක් අය කරන්න මොකුත් නැහැ. සමාජිකයන් අතර ඒ ආර්ථික ප්‍රතිලාභය ඒ අතිරික්තය බෙදී යනවා. ඒක රාජ්‍ය අනුග්‍රහය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. සමාජිකයන්ගේ සුබ සාධන වෙනුවෙන් කටයුතු කරනවා. රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ලාභයේ ආර්ථික ප්‍රතිලාභය සමාජිකයන් අතර බෙදී යනවා. මේ වගේ වාසි අපිට දකින්න පුළුවන්. අවාසි විදියට ගත්තහම මූලික වශයෙන් අවාසි තමයි මම අර කියපු දේ. සම්පකාර සමිතියක අරමුදල් විදියට සම්පාදනය වෙන්නේ මොනවද? සමාජිකයන්ගේ සමාජික ගාස්තු. ඒ නිසා විශාල ප්‍රාග්ධනයක් සම්පකාර සමිතියට එකතු කරගන්න බෑ. ඇත්තටම සම්පකාර සමිතිය අර 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත යටතේ පිහිටුවාම රජයෙන් පිළිගැනීමක් ලැබෙනවා. අන්න ඒ තුලින් අර රාජ්‍ය අනුග්‍රහය නිසා තමයි සම්පකාර සමිතියකට සාමාන්‍යයෙන් පොරොත්තු දෙන්නේ නැති විදිහේ වත්කම්. අර මම කිව්වේ ගොයම් කපන මැෂින්, ගොයම් පාගන මැෂින්, වීහුලම් කරන මැෂින්, දීවර කටයුතු වලට දානවා නම් දීවර කටයුතු වල අවශ්‍ය කරන බෝට්ටු, වෙනත් උපකරණ, මාදන් මේ වගේ දේවල් ලැබෙන්නේ රජය තුලින්. ඒතකොට රජයට අවධානය ගන්න නම් අර සමුපකාරයක් විදිහට මේ පුද්ගලයෝ කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ දේවල් ලිලීම් කරන්නේ. එතකොට තමයි මේ පුද්ගලයාගේ සුභසිද්ධිය නිසා සම්පකාර සමිතියට තියෙන පිළිගැනීම නිසා මේ වගේ දේවල් ලැබෙන්නේ. නැත්තම් අරමුදල් විදිහට ගත්තාම සම්පකාර සමිතියට ඇත්තටම මුදල් කියලා ලැබෙන්නේ ඒ සමාජිකයන්ගේ සමාජික ගාස්තු විතරයි. ඉතින් ඒකේ ලොකු මුදලක් එකතු වෙන්නේ නැහැ. අර රාජ්‍ය අනුග්‍රහය රජයේ පිළිගැනීම නිසා තමයි මේ සමාජිකයන්ගේ සුභසිද්ධිය උදෙසා කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේ. ඊට අමතරව අපි අර කියපු සම්පකාර ප්‍රතිපත්ති 1972 අංක 5 දරන සම්පකාර පනතේ කටයුතු නීති රීති රෙගුලාසි වලට අනුවම සම්පකාර කටයුතු කරගෙන යනවා. මෙම ව්‍යාපාර සංවිධාන වර්ගයේ පදනම් වී ඇත්තේ සම්පකාර ප්‍රතිපත්ති නැත්නම් සම්පකාර සමිති පනත යටතේ. ඒ නිසා සම්පකාර ප්‍රතිපත්ති වලටම සීමා වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා එච්චර යාවත්කාලින් වෙලා නැති නිසා සමහර විට හොඳ තරංකාරීත්වයක්
දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ සම්පකාර සමිති පනත යටතේම පිළිටෝප නිසා තමයි ඔය සම්පකාර සමිතිය වලට ඔය පිළිගැනීම ලැබිලා අර වගේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ. ඒතර ඔය වගේ වාසිය අවාසිය අපිට සම්පකාර සමිතිය වල දැක ගන්න ලැබෙනවා. හරි ඊළඟට අපි එන්නේ ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ දෙවෙනි ව්‍යාපාර සංවිධානය. පළවෙනි එක තමයි අපි කතා කරේ සම්පකාර සමිති, දෙවෙනි එක තමයි සමිති. සමිති කියුවහම අපි අපේ ගමේ දකින අවමංගල්‍ය ආධාර සමිතිය, ක්‍රීඩා සමිතිය, අන්‍යෝන්‍ය ආධාර සමිතිය මේ වගේ සමිති සංවිධාන පිහිටුවා ගැනීම තුනේ සමාජයේ සමාජික සුබ සාධනයේ ප්‍රජා සේවා පුණ්‍ය කටයුතු නේද ගමේ තියෙනවා මේ පන්සලේ තියෙන්න පුළුවන් පින්කම් පවත්වා ගන්න දායක සභාව පදනම් කරගත්ත සමිති සංවිධාන මේ වගේ විවිධ සමිති සංවිධාන වලින් විවිධ වූ පොදු අරමුණු ඉටු කර ගන්න කටයුතු කරනවා. ඉතින් මේ වගේ දේවල් ගැන සාමාන්‍ය අවබෝධයක් වාලා තිබ්බහම ඇති. සමිති සමාජ සුබ සාධනයේ අරමුණු කරගත් සංවිධානයක් ලෙස සමිති සංවිධාන හඳුන්වන්න පුළුවන්. ඒතර මේ අපි කතා කරන්නේ සමාජ සුබ සාධන අරමුණු කරගත් සංවිධාන ගැන. විශේෂයෙන්ම සමාජික සුබ සාධනයේ ප්‍රජා සේවා. ඒතකොට SOS ළමා ගම්මානය ගත්තාම ඒ වගේ ප්‍රජා සේවාවක් තමයි සපයන්නේ. පුණ්‍ය කටයුතු පදනම් කරගත් මෙවැනි සංවිධාන අපිට ලංකාවේ විවිධ ප්‍රදේශවල දකින්න පුළුවන් නේද? ඔයාලගේ ගමෙත් ඇති. අවංකල්‍ය ආධාර සමිතියක් ඇති, අනුන්‍ය ආධාර සමිතියක් ඇති, ක්‍රීඩා සමිතියක් ඇති, ගොවි සමිතියක් ඇති. ඉතින් මේවා විවිධ වූ අරමුණු ඉටු කර ගන්නවා සමාජික සුබතාවය නැත්නම් ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා විවිධ වූ අරමුණු ඉටු කර ගන්න. හරි. ඔය දෙක තමයි අපිට ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර විදියට ඉගෙන ගන්න තියෙන සම්පකාර සමිති සහ සමිති සංවිධාන. මේ දෙකම අපි සාකච්ඡා කරලා අවසන් කරා. එතකොට ඔයා මේ වෙද්දී පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන මොනවද? ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපි සමාන තුනම ආවරණය කරලා ඉවරයි. ඊළඟට පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කරගෙන නොගත් නැත්නම් සමාජ සුබ සාධන අරමුණු කරගත් සම්පකාර සමිති සහ ක්‍රීඩා සමිති කියන දෙකත් සාකච්ඡා කරලා ඉවරයි. ඒතර ඔයාලට මේ වෙද්දී ගොඩක් හොඳ දැනුමක් ලැබිලා තියෙනවා. ඒතර මේ වීඩියෝ එකෙත් ඔයා දැන් ඉගෙන ගත්ත දේවල් ටික ආයෙ මතක් වෙන්න වීඩියෝ එක මුලින් ඉඳන් ආයෙ පාරක් බලලා ඉවරලා ටියුට් එක හොඳට කියවලා ටියුට් එක වහලා මතකයෙන් සම්පකාර සමිතිය කියන්නේ මොනවද? ඒකේ ලක්ෂණ මොනවද? වාසි මොනවද? අවාසි මොනවද? මේ දේවල් ටික ලියන්න. එතකොට තමයි ඔය ඔළුවට හොඳට දාන්නේ වෙන්නේ. හොඳ අවදියෙන් කල්පනාවෙන් අහන්න ඕනේ. එතකොට ඔයාලට මේ ඔක්කොම ටික බොහොම ඉක්මනින් මනස තැම්පත් කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.